ඔයාට හැම වෙලාවෙම පොසිටිව් වෙන්න සතුටින් ඉන්න කියලා හැමෝම කියනවා. හැම ප්‍රශ්නයක් දිහාම හොඳ පැත්තෙන් බලන්න කියලා ඔයාට එපා වෙලාද? අනිත් අය මොනව හිතයිද කියා ජීවත් වෙලා ඔයාට ඇති වෙලාද? එහෙනම් අද මම කතා කරන්න යන පොත ඔයාටමයි. මේක සාමාන්‍ය self help පොතක් නන් නෙවෙයි. මේක ඔයාගේ ඔළුවට පයින් ගහලා ඇත්ත ලෝකෙට ඇදලා දාන වගේ පොතක්. අයිබෝන් මගේ YouTube නාලිකාවට ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා. අද අපි කතා කරන්නේ මාක් මැන්සන්ගේ ලෝක ප්‍රසිද්ධ ඒ වගේම ටිකක් විවාදාත්මක පොතක් ගැන. The Subtle Art of Not Giving a Fuck. තඹ සතයකට මායම් නොකිරීමේ සියුම් කලාව. ටිකක් අමුතුයි නේද? අපි බලමු මේ පොත ගැන. මගේ channel එකේ පළවෙනි book review එක. පළවෙනි book review එකට ටිකක් positive එකක් ගන්න ඕනේ. නෑ මේක මගේ ජීවිතේට අදාළ නිසා තමයි මම මේ පොත ගත්තේ. සාර්ථක වෙන්න නම් නිතරම hina වෙලා පොසිටිව් විදියට ඉන්න ඕන කියන බොරුව අන්න ඒක මේ පොතේ කුඩු පට්ටම් කරලා දානවා. ඇත්තට මේ පොත ගැලපෙන්නේ කාටද? මේ පොත කියවන්න ඕන කවුද? අනිත් අයගේ අදහස් ගැන ඕනවට වඩා හිතලා Tamanට ඕන දේ කරගන්න බැරි වෙලා ඉන්න මිනිස්සු ඉන්නෝ නේද? අන්න යාළුවට හැමදේම පර්ෆෙක්ට් විදියට පරිපූර්ණ විදියට කරන්න ගිහිල්ලා මුකුත් කරගන්න බැරුව ඉන්නව නේද? අන්න යාළුවට ජීවිතයේ තියෙන ප්‍රශ්න ඒව දිහා යථාර්ථවාදී බලන්න කැමති මිනිස්සුන්ට පොසිටිවිටි එපා වෙලාද? ඇත්ත කතාව අහන්න කැමති ඕනම කෙනෙක්ට මේ පොත වළංගුයි. මේ පොත දැක්ක ගමන් සමහරවිට හිතෙන්න පුළුවන් මේකෙන් කියන්නේ කිසිම දෙයක් ගණන් ගන්න එපා වගකීමක් නැතුව ඉන්න වගේ අදහස. ඒක සම්පූර්ණයෙන් වැරදි. මේ පොතේ ඇත්තටම තියෙන්නේ හැමදේම ගණන් ගන්න එපා. ඒ වෙනුවට ඔයාගේ ජීවිතයට ගැළපෙන ඔයාගේ ජීවිතයට ඇත්තටම වටිනා වැදගත් දේවල් ටිකක් විතරක් තෝරගෙන ඒ දේවල් ගැන විතරක් සැලකිලිමත් වෙන්න කියන එක. ඔබේ ශක්තිය සීමිතයි. ඒක අනවශ්‍ය දේවල් වලට නාස්ති නොකර වටිනා කියන දේවල් වලට යොදවන්න කියන එකයි මේ පොතේ සියුම් අර්ථය. පොතේ මා වෙනස් කරපු කරුණු 3ක් තියෙනවා. 3 takeaways. සතුට කියන්නේ ප්‍රශ්න නැති එකම නෙවෙයි. සතුටින් ඉන්න නම් ප්‍රශ්න නැති වෙන්න ඕන කියලා. ඒත් මාක් සැම්සන් කියනවා ජීවිතය කියන්නේ එක ප්‍රශ්නකින් තවත් ප්‍රශ්නයකට ගමන් කරන එක. සතුට කියන්නේ ප්‍රශ්න නැතිවීම නෙවෙයි. ඔබ විසඳන්න කැමති ප්‍රශ්නය තෝරා ගැනීම. ඒක ඔබට බාර දෙයක්. උදාහරණයක් විදියට ඔයා හිතන්න ඔයාට ජිම් ගිහිල්ලා ලස්සනට ඇඟ හදා ගන්න ඕන. ශරීර සෞඛ්‍ය ලස්සනට තියා ගන්න ඕන. හැබැයි ජිම් යන එක ටිකක් වේදනාකාරී. උදේම නැගිටින්න ඕන, කෑම පාලනය කරන්න ඕන. ඊට වැඩිය තියෙනවා කම්මැලිකම. මේ ඔක්කොම පරාජය කරන්න ඕන. ඔයාගේ තියෙන ප්‍රශ්නෙට උත්තරේ හොයන්න නම් ඔයා මේ ප්‍රශ්නෙට විසඳුමක් හොයා ගන්න ඕන. ඔයා ඒකට විසඳුමක් හොයන්නේ ඒ ප්‍රතිඵලයට තියෙන වටිනාකම නිසා. අන්න ඒක තමයි පළවෙනි දේ. ඔයාට ඕන තරම් ප්‍රශ්න තියෙන්න පුළුවන්. හැබැයි ඔයා තෝර ගන්න ඕන ඔබ විසඳන්න කැමති ප්‍රශ්නය. ඒක තමයි පළවෙනි කාරණාව. ඔබ විශේෂ කෙනෙක් නොවේ. You are not special. මේ කහනකොට ටිකක් කේන්ති යන්න පුළුවන්. ඒත් ඇත්ත කතාව ඒක තමයි. අපි හැමෝම හිතාගෙන ඉන්නේ අපි ගොඩක් විශේෂයි කියලා. අපේ ප්‍රශ්න ලෝකේ කාටවත්ම නැතිව කියලා තමයි අපි හිතන් ඉන්නේ. ඒත් ඇත්තටම අපි හැමෝම සාමාන්‍ය මිනිස්සු. සල්ලිකාරයෙක් වුණත්, දුප්පතෙක් වුණත් අපි හැමෝම සාමාන්‍ය මිනිස්සු. ඉපදිලා ජීවත් වෙලා මැරලා යනවා. ඒක තමයි ඇත්තම කතාව. මේක තේරුම් ගත්තම ලොකු නිදහසක් දැනෙනවා. මොකද ගොඩක් දෙනෙට තියෙන ප්‍රශ්නේ තමයි මම විශේෂ නිසා මම සාර්ථක වෙන්න ඕන කියන එක. ඇත්තටම ඒක එහෙම නෙවෙයි. අපි හැමෝම සාමාන්‍ය මිනිස්සු. අපි හැමෝම දේවල් කරද්දී අපි හැමෝටම වරදිනවා. ඒක අපි හැමෝම අනිවාර්යයෙන්ම තේරුම් ගත යුතු සත්‍යයක්. මුලින්ම අපි මහන්සි වෙලා පුංචි දේවල් වලින් අපේ ගමන ආරම්භ කරන්න පුළුවන්. අසාර්ථක වීම සාමාන්‍ය දෙයක් විදියට බාරගෙන හිත හයියව වැඩ කරන්න තමයි මේකෙදී අවශ්‍ය වෙන්නේ. මොකද ඔයා සාමාන්‍ය පුද්ගලයෙක්. තුන්වෙනි කාරණා තමයි වේදනාව වැළඳ ගන්න. Embrace the pain. දුකෙන් ප්‍රශ්න වලින් පැනලා යන්න හදන එක තේරුමක් නැති වැඩක්. මොකද ඒවා ජීවිතේම කොටසක්. මේ පොතේ කියන්නේ තියුණු වෙන්න නම්, සාර්ථක වෙන්න නම්
වේදනාව අනිවාර්යයි. ජිම් එකේදී මස් පිඩු වලට දැනන වේදනාව තමයි ඔබව ශක්තිමත් කරන්නේ. අලුත් දෙයක් ඉගෙන ගන්නකොට මට මේක තේරෙන්නේ නැහනේ කියලා හිතන අපහසුව තමයි ඔයාගේ මොළේ දියුණු කරන්නේ. සා වේදනාවෙන් පැනලා යන්න එපා. ඒක සාර්ථකත්වයේ මෙවලවක් විදියට පාවිච්චි කරන්න. ඒක තමයි මේ පොතේ කියන්නේ. ඇත්තට මේක එහෙම තමයි. වේදනාව තමයි මෙවලවක් විදියට පාවිච්චි කරන්න ඕන. මේ පොත ගැන ඇත්තටම මගේ අදහස මම මේ පොතට ඇත්තටම කැමතියි. මොකද සීනි බෝල වගේ වචන වලින් ෆැන්ටසි වලින් අපේ ඔළුව පුරවනවට වැඩිය ඇත්ත කතාව කෙලින්ම මූණටම කියනවා. මේකේ භාෂාව ටිකක් සරයි. සමහර අයට ඒක අපහසුයක් වෙන්නත් පුළුවන්. වචන අස්සේ තියෙන්නේ ජීවිතය ගැන මහා ගැඹුරු ප්‍රායෝගික සත්‍ය. මට තේරුණා මම අනවශ්‍ය විදියට ගණන් ගනිමින් හිටපු දේවල් කොච්චරක්ද කියලා. ජීවිතේ වැදගත් වෙන්නේ මොකක්ද කියන එක තේරුම් ගන්න මට මේ පොත ගොඩක් ඉවහල් වුණා. ඉතින් ඒක නිසා තමයි මම පළවෙනියටම මේ පොත තෝරගත්තේ. මේ පොතෙන් ඔයාලට දෙන්න තියෙන පණිවිඩය තමයි ඉතින් දිහා වෙනස්ම විදියට බලන්න. නිදහසේ ජීවත් වෙන්න පාර වෙන කෙනෙක් නම් The Subtle Art of Not Giving a Fuck කියන පොත තමයි ඔයා කියවන්න ඕන පොත. දැන් ඔයාගේ වාරේ. ඔයා මේ පොත කියවලා තියෙනවා නම් ඔයාගේ අදහස මේක පහලින් කමෙන්ට් කරන්න. මේ රිවිව් එකෙන් පස්සේ මේ පොත කියවන්න හිතුණාද කියලා පහලින් කමෙන්ට් කරලා මට කියන්න. මේ වගේ book reviews, motivation, self development වගේ දේවල් ඔයාලා අහන්න බලන්න ආසයි නම් මගේ channel එක subscribe කරලා තියාගන්න, like කරන්න, comment කරන්න, share කරන්න. එහෙනම් තවත් මේ වගේ වටිනා book review එකකින් හමු වෙමු. එතකන් හැමෝටම ජය.